නිලි රැජන මාලනී ෆෝන්සේකා උපන්දින සැමරුමේදී සංවේදී වෙයි. ශ්‍රී ලාංකීය සිනමාවේ නිලි රැජන ලෙස කිරුළු පලන් මාලනී ෆෝන්සේකා මහත්මිය පසුගිය කාලයේ දැඩි අසාධ්‍ය රෝහල්ගත වී තිබුණා. එම සිදුවීමෙන් පසුව ඇයගේ උපන්දිනය සැමරීම සඳහා සහ ඇයට උපහාර දැක්වීම සඳහා රවීන්ද්‍ර රන්දෙනිය, ජීවන් කුමාරනතුංග, රංචන් රාමනායක, හේමාල් රණසිංහ ඇතුළු සියලුම රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන් ඒ සඳහා පැමිණ තිබුණා. සාත්තු සේවිකාවන් දෙදෙනෙකුගේ වාරුවෙන් වේදිකාවට පැමිණි මාලනී ෆෝන්සේකා මහත්මිය තවමත් සුවය ලබමින් පසුවනවා. ඇය එම මොහොතේ දැඩි සංවේදී ආකාරයෙන් හඬා වැටුණු දැක ගන්නට ලැබුණා. මාලනී ෆෝන්සේකා මහත්මිය ඉතා අපහසුවෙන් පැවසුවේ මෙවන් සංවේදී කතාවක්. ඇත්තටම මම අදාවේ ආදරේ හොයාගෙන මට තේරෙන්නේ නැහැ මේක කොහොම කියන්නද කියලා. මට මේ වගේ ආදරයක් හැමෝම ඇවිල්ලා මම වෙනුවෙන් අනේ ඔයාලා ආපු එකට ගොඩක් ස්තුතියි. මම වෙනුවෙන් අවංකවම එයාලගේ වෙලාව ගත කරපු එක මට කෝටියක් වටිනවා. ගොඩක් දේවල් කියන්න තිබුණත් මට එක දෙයක් කියන්න ඕනේ. මට ආදරේ ලැබුණා. මමත් ආදරේ දුන්නා. මම හැමදාම ආදරේ දෙනවා. මම කොහොම හරි ආදරේ රැක ගන්නවා. යනුවෙන් පවසන විට ඇය සංවේදීව හඬා වැටෙන්නට වුණා. එම අවස්ථාවේදී රවීන්ද්‍ර රන්දෙනිය මහතාද සංවේදී වූ අතර පැමිණි සියලු කලාකරුවන්ගේ දැස් කඳුලින් තෙත්වනු දැක්කන්නට ලැබුණා. එම අවස්ථාව වචනෙන් විස්තර කළ නොහැකි තරම් සංවේදී අවස්ථාවක් බවට පත් වී තිබුණා. නිලි රජිනියනි, ඔබට ඉක්මන් සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු.